චාව ළමයි. ඉතින් ඔයාලට කොහොමද? ගොඩ කාලෙකින් තමයි මම වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් අද දවසේ මම මගේ පුංචි කුස්සියේ හදපු කෑම මොනවාද කියලා තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මම මේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න තමයි හදන්නේ. අද හිතුණා ඕට්ස් පෑන්කේක් කන්න. ඉතින් ඒක තමයි මම මේ හදාගන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා ටික වෙලාවක් ඉඳලා ගෙදර තිබුණ රටේන්දි වගේක්. එකෙන් මං හිතුවා රටේන්දි සිරප් එකක් හදන්න ඕනේ කියලා. ඒක තමයි මම දැන් මේ හදන්නේ. අද ඉතින් කෑම තමයි මම හදන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මම රුලන් ටිකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් බලමු අපි රුලන් එක කොහොමද හදාගන්නේ කියලා.
ඊට පස්සේ මං ඉතින් ගොඩක් දේවල් හදාගන්න බැරි හින්දා මෙහෙම සලාද එළවලු වලින් සලාදයක් හදාගෙන පාන් තිබ්බා. පානුයි බිත්තර දෙකකුත් තම්බගත්තා. ඉතින් මගේ දවල් කෑම එක තමයි මේ. ඊට පස්සේ මම හවස් වෙලා තේ එකක් බිව්වා. මං කලින් හදලා තිබ්බා බනානා කේක් එකක්. ඒකත් එක්ක කාරුලන් කෑල්ලත් එක්ක තේ එකක් බිව්වා. ඉතින් ඊට පස්සේ රෑ වෙලා රෑට හැදුවේ මම කුරක්කන්තෝසේ. කුරක්කන්තෝසේ හදලා චිකන් කරි එකකුත් හදාගත්තා. ඔන්න ඉතින් මගේ රෑ කෑම එක. ඊට පස්සේ හස්බන්ඩ්ට පහුවදාට අරන් යන්න මම කුරක්කන්තෝසේ වලින්ම කොත්තුවකුත් හදාගත්තා.